හායි කොහොමද ඔයාලට ඔන්න මං අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඇත්තටම මේ වීඩියෝ එක ට්‍රිප් යන්න මුහුදේ නාන්න කරන්න කැමති හැමෝටම වැදගත් වීඩියෝ එකක්. අද කාලේ අහන්න දකින්න දේවල් එක්ක ඇත්තටම අපි කොච්චර මුහුදේ නාන්න ආස වුණත් පොඩි අය එතකොට අපේ පවුලේ අයත් එක්ක යන්න බයයිනේ. ඒ වුණාට මේ තැන ගත්තොත් ඇත්තටම පූල් එකක් වගේ ලොකු ගැඹුරක් නැති තැනක් තමයි මේ. ඔයාලට පේනවා ඇති මෙතන මේ ගල් වැටක් වගේ බැඳලා තියෙනවා. අන්න ඒ නිසා රැල්ල එන සැර එන එක අඩුයි. ඒ නිසා පොඩි රැල්ලක් තමයි එන්නේ. පූල් එකක නානවා වගේ ගොඩාක් සේෆ්ටි පිට අපිට නාන්න පුළුවන් තැනක්. කොළඹ ඉඳන් කිලෝමීටර් 10ක් වගේ දුරකින් තමයි මේ බීච් එක තියෙන්නේ. ඔයාලට මැප් එකේ සර්ච් කරන්න ප්‍රීතිපුර බීච් කියලා. මම යන පාරෙත් මේ විදිහට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ වගේ අපිට පාලමක් හම්බ වෙනවා. එතකොට අපි මේ පාලමෙන් හැරෙන්න ඕනි. ඒ පාලමෙන් ටික දුරක් ආවට පස්සේ මෙන්න මේ වගේ අපි බීච් එක ආයිනේ ලස්සන පාරක තමයි අපිට යන්න තියෙන්නේ. මතක් කරන්න ඕනේ අපි මැප් එකේ ලොකේෂන් සර්ච් කරාට පස්සේ අපිට එන බීච් එක හරිම තැන නෙවෙයි පෙන්වන්නේ, ඊට ටිකක් එහා. ඒක නිසා මේ වීඩියෝ එකේ බලා ගන්න ඉස්සරහින් අපිට වමට දාන තැනක් තියෙනවා. අන්න එතන තමයි හරිම තැන. එතන අපිට වාහනේ පාක් කරන්න, ඒ වගේම කඩවල් තියෙනවා, කෑම බීම ගන්න, ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. මේ තියෙන්නේ මම කිව්ව හැරෙන තැන තාප්පයක් වගේ එක හැරෙන්න තියෙන්නේ. එතන අපිට මුහුද ගාවටම වාහනේ යන්න පුළුවන්. වාහන පාක් කරන්න තියෙනවා. අපිට තැනක් බලලා වාහනේ සුදුසු තැනක දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කියපු අර කඩවල්. අපි එදා ගියේ සතියේ දවසක. එදා නම් කඩවල් හැම එකම ඇරලා තිබ්බේ නෑ. එකක් වගේ තිබ්බා. මේකේ ඔයාලට ඉස්සෝ බැදලා ඒ වගේ මාළුව බැදලා ඒ වගේ කෑම ගන්න පුළුවන්. මේ වගේ අලුත් දේවල් දැනගන්න ඕනි නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම බයි.